දජලෙලවා අපේ අපි එනවා මගේ අම්මේ නෑ පෙරදුම් ලබා ලක්මවගේ පුතා දිවි දෙනවා පුදා අම්මේ අම්මේ ලක් අම්මේ ජයමාවතයි අප සතු පැහැදිලි මගයි යායුතු සැමවාදා බිඳන් යමු අත්වැල් බැඳන් සීමාව ආකාශය වේ ජයවන්නාලොවේ දදලෙලවා අපේ අපි එනවා මගේ අම්මේ නෑ පැරදුම් ලබා ලක්මගේ පුතා දිවි දෙනවා පුදා අම්මේ අම්මේ සිරිලා අම්මේ ජය බන්දාලොවේ දජලෙලවා අපේ අපි එනවා මගේ අම්මේ නෑ පැරදුම් ලබා ලක්මගේ පුතා දිවි දෙනවා පුදා අම්මේ අම්මේ ලක් අම්මේ ජය බන්දාලොවේ දදලෙලවා අපේ අපි එනවා මගේ අම්මේ නෑ පැරදුම් ලබා ලක්මගේ පුතා දිවි දෙනවා පුදා අම්මේ අම්මේ සිරිලක් අම්මේ ආයුබෝවන් ඔස්සෝන් YouTube නාලිකාව නරඹන ඔබ සියලු දෙනාටම අද සිට අපේ නාලිකාව හරහා විශේෂ වැඩසටහනක් ගෙනීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ තමයි අපේ රටට අපේ ජාතියට ගෞරවයක් ගෙනත් දීපු ක්‍රීඩකයෙක් වෙන්න පුළුවන්, කලාකරුවෙක් වෙන්න පුළුවන්, යම්කිසි අංශයකින් දක්ෂතාවයක් දක්වපු ඕනෑම කෙනෙක් පිළිබඳව වැඩසටහනක් ගෙනීමට තමයි අපි අද සිට බලාපොරොත්තු වෙන්නේ. එහි පළමු පියවර තමයි අද අපි තබන්නේ. අද අපි මේ තබන පළමු පියවරට අපි ගෙන්නන්නේ ඊටාම සුවිශේෂී චරිතයක්. ඒ චරිතය මේ වෙන විට මම හඳුන්වලා දෙන්නට වැඩිය ඔබ මේ වෙන විටත් දන්නවා. මොකද මම මේ දාපු පූර්විකාවෙන් පේනවා කවුද අපි ඇවිල්ලා ඉන්න ආරාධිත අමුත්තිය කියලා. ඒ විශේෂ චරිතය කියන එක. ඒ විශේෂ චරිතය තමයි සුසන්තිකා ජයසිංහ. සුසන්තිකා ජයසිංහ කියන්නේ එසේ මෙසේ චරිතයක් නෙවෙයි. එයා අපේ රටේ ශ්‍රී ලංකාවේ අපිට අයිති තැනැත්තියක් වුණාට මුළු ආසියාවටම එකයි. one and only Asia. ඒ කියන්නේ ලෝක පදක්කම් 4ක් දිනපු චරිතයක්. හැබැයි අද වෙනකොට සුසන්තිකා අපේ රටේ නැහැ. එයා දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ඉතින් මෙතන සිට අපි සුසන්තිකා එක්ක එයාගේ අතීතය, වර්තමානය සහ අනාගතය ගැන කතා කරන්න තමයි මේ බලාපොරොත්තු වෙන්නේ. හැමෝම ආදරණීය නාමයෙන් හඳුන්වන සුසි. ආයුබෝවන් කියලා අපේ නාලිකාවට පිළිගන්නවා. ආයුබෝවන්. සුසන්තිකා කියලා කිව්වහම සුසන්තිකාව අමුතුවෙන් හඳුන්වලා දෙන්න කාටවත් අවශ්‍ය නැහැ. විශේෂයෙන් අපේ රටේ මිනිසුන්ට ආසියාවට. ඒ කියන්නේ සුසන්තිකා නාමය හැදුනේම ඒ ජාත්‍යන්තරයත් එක්ක. අපි අද සුසන්තිකා එක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එයා ඔලිම්පික් පදක්කම දිනපු එක පමණක් නෙවෙයි. ඒ ඔලිම්පික් පදක්කම ඇයට ලැබුණේ කොහොමද? ලැබෙන්න තිබුණ පදක්කම මොකද්ද? ඇයි ඒ පදක්කම නොලැබුණේ? එතනින් එහාට ගෙවුණු කාලය අවුරුදු 25ක්. ඇය ඒ පදක්කමත් එක්ක ගෙවපු ජීවිතය පිළිබඳව. එදා ඇයට ලැබුණේ
ලෝකඩ පදක්කම. හැබැයි අපිට පදක්කම මොකක් වුණත් අපිට පදක්කම වටින්නේ ඒක මුළු ආසියාවටම හම්බෙච්ච එකම පදක්කම හින්දා. මම එතනින් ආරම්භ කරන්න. මම සුසන්තිකාගෙන් අහන්න කැමතියි එදා ඔබ මීටර් 200 තරඟෙට ඉදිරිපත් වෙලා පදක්කමක් දිනුවා. හැබැයි පදක්කම ඇතුලේ තියෙන්න වෙන කතාවක්. අපේ රටට ඒ පදක්කම ලෝකඩද රිදීද රන්ද කියන එක නෙමෙයි. ඒ පදක්කමට කතාවක් තියෙනවා. මම එතනින් කැමතියි ඔබෙන් පටන් ගන්න. මොකක්ද මේ පදක්කමේ කතාව කියලා? මට හම්බුනේ ලෝකඩ පදක්කම. ඉතින් ඊට වසර 10කට පස්සේ තමයි මට රිදී පදක්කම හම්බුනේ. ඒකට හේතුව තමයි මේරියන් ජෝන්ස් ඉතින් තහනම් උත්තේජක භාවිතා කරලා එයා දිව්වේ. ඉතින් ඒකෙන් ලොකුම අසාධාරණ වුණේ මට. හේතුව මොකද මේ හැමෝම බලාගෙන හිටියේ අප්සෙට් ජොකිය මම කියන එක තමයි හැම වෙලාවෙම ඒ ඉන්න පුහුණුකරුවන්ගේ මගේ අනිත් හිටපු තරඟකරුවන්ගේ ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ට ලොකු අභියෝගයක් කියලා තිබ්බේ මම. ඉතින් ඒක නිසා හැම වෙලාවෙම මේරියන් ජෝන්ස්ත් ඒක කිව්වා. මම හොඳ සපෝට් එකක් දුන්නා කියලා වෙලා දුවද්දි. ඉතින් ඒ වුණාට අන්තිමට එයා ඒ තහනම් උත්තේජක භාවිතා කරලා එයා දුවලා එයා මහා හයියෙන් දුවගෙන ගියා. ඉතින් අපි අපේ සහජ හැකියාවත් එක්ක අපිට පුළුවන් උපරිමය තමයි මේ වේගය සාමාන්‍ය අපේ තියෙන ස්ව උත්සාහය හරි අපේ තියෙන ශක්තිය ජවය ඒ තමයි අපේ ඇඟේ තියෙන ප්‍රමාණය. ඉතින් එතකොට අරයා එහෙම මේවා කරලා එදා ඔලිම්පික් එකේදී මේ රම්පදක්කම දිනලා ඊට පස්සේ අවුරුදු 10කින් එයාගේ තියෙන මේ සියලු පදක්කම් අයින් කරලා එයා මෙහෙම ඒව ගත්තයි කිව්වහම ඉතින් එදා තරඟේ අහපව් තියන්නේ ආය ඔලිම්පික් එකක් එන්නේ දැන් අවුරුදු 25කුත් ගිහිල්ලා. එතකොට දැන් ඒ දේ සිද්ධ වුණේ අවුරුදු 10ක් ගිහිල්ලා. හැබැයි එදා තරඟෙදී එයා එහෙම නැතුව තිබුණා නම් සමහර ඉතින් ඒ රේස් එක වෙනස් වෙනවා. මම දිනන්න තිබුණා සමහරවිට තව ක්‍රීඩිකාවක් දිනන්න තිබුණා. මං අන්න එතෙන්ට තමයි එන්න ආවිසසී. මොකද එදා තහනම් උත්තේජක භාවිතා කළා මේරියන් ජෝන්ස් අස්වෙක් වගේ දිව්වාම ඔයාටලට අනිත් පිටිපස්සේ යන ක්‍රීඩිකාවන්ට එයාගෙන්ගේ එල්ලිල තමයි දුවන්න ඕනේ. මොකද එයාව පස්සේ ගලවනවා. පස්සෙන් ගලවන්න උනා. එතකොට ඔයාලට අමතර ශක්තියක් ඒ වෙනුවෙන් කියන්නේ තමන්ගේ රේස් එකට වැඩි ශක්තියක් ඒ වෙනුවෙන් වැය කරන්න වෙනවා. සමහරට මොකද මේ රේස් එක පටන් ගත්ත වෙලේ ඉඳලම ඒක අහන විශේෂ මාධ්‍යවේදීන් ඇදින් අපි ඒක අහනකොට විස්තර ਵਿਚාරකෙන් මේරියන් ජෝන්ස් කියන වචනයක් කියන්නේ. කියන්නේ එයාලා සම්පූර්ණයෙන්ම බලාගෙන හිටියේ ඔයාගේ අතේ තමයි ඒකේ තරඟය තියෙන්නේ කියලා. නමුත් එදා යම්කිසි අසාධාරණයක් නේද මේ පදක්කම සිද්ධ වෙන්නේ. ඒක තමයි ඉතින් ඒක ලොකු මේ එකක් වෙන්න තිබුණා. ඉතින් ඒ වුණාට අපේ කවුරුත් කතා කරේ නෑ. ඒ විතරක් නෙමෙයි ඉතින් ඔලිම්පික් කමිටුව එකෙන් හරි අපේ ක්‍රීඩිකාවට අසාධාරණයක් වුණා කියලා හරි එහෙම මොකුත් කතාවක් කරේ නෑ. ඊට අමතරව ලෝකඩ පදක්කම අරගෙන රිදී පදක්කම ලංකාවට එව්වා. ඒකටවත් මට මේ අගේ කිරීමක් ඒක නිවුස් එකක් හැටියට හරි ක්‍රීඩා ලෝකයට ක්‍රීඩා ලෝලීන්ට පාසල් ක්‍රීඩකයින්ට ඔලිම්පික් නෙමේක අවුරුදු උත්සවයක් නෙමෙයි. මේක නිකන් ස්කූල් මීට් එකක් නෙමෙයි. ලෝකේ තියෙන ලොකුම දැවැන්ත මීට් එක. ඉතින් ඒකෙදි ලෝකඩ පදක්කම මේ අරගෙන ඊට පස්සේ අරයාගේ තහනම් උත්තේජක ප්‍රශ්නෙත් එක්ක මම රිදී පදක්කම හම්බුනහම ඇත්තටම ජාතික ඔලිම්පික් කමිටුව මන් දන්නේ මොකක්ද එකෙන් වෙන සේවය කියලා. ඉතින් හැබැයි කුමාරි ඉතින් එහෙම කිව්වට බොහෝ වෙලාවට ඉතින් මටත් අර ඒගොල්ලොත් එක්ක මේ මම ක්‍රීඩා කරන්න ඕනි ජීවත් වෙන්න ඕනි. මොකද මේ එහෙම මට ස්ථිර රැකියාවක් තිබ්බේ නෑ. අර ඒ කරුණු කාරණා සියල්ලක් එක්ක ඉතින් මේගොල්ලොත් එක ගනුදෙනු කරන්න ඕනේ. එතකොට අර මේ දැඩි පිහින් කිරි කනවා වගේ තමයි ජීවිතේ ගෙනාවේ. ඉතින් මොකද හරි භයානකයි. ඉතින් ඒක නිසා අර ඒගොල්ලොත් එක බොහෝම නිකන් ෂේප් න්‍යායෙන් මේවා කරලා කියන්න කාරණා ගොඩක් තියෙනවා. ඇත්තටම හරි කරකිරෙනවා. මොකද ඔලිම්පික් කමිටියගෙන් ඇත්තටම ක්‍රීඩාවට කිසිම සාධාරණයක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මගේ පදක්කම ලෝකඩ එක රිදී පදක්කමක් වෙලා ඒක එවකට හිටපු සභාපතිට කොන්දක් තිබ්බේ නෑ මේක ලෝකෙට රටට කියන්න. ඒක අගේ කිරීමක් කරේ නෑ. ඒ විතරක් නෙමෙයි පදක්කම ගත්තටව අද වෙනකම් ජාතික ඔලිම්පික් කමිටුවේ වතුර වීදුරුවක් දීලා අගේ කිරීමක් කරේ නෑ.
ඒ තරමට අපේ ජාතික ඔලිම්පික් කමිටුවද මේකෙන් එවැනි සේවයක්ද වෙන්නේ. හරි කනගාටුයි. අවුරුදු 25කුත් ගත වෙලා අද වෙනතුරුත් බැරුව ගියා මේගොල්ලන්ට ක්‍රීඩාවේ නාමයෙන් මේක ලේසියෙන් දිනන්න බෑ කුමාරි. මේක පුදුම විදියට කැප කරාම මම දන්නවා මේකට කරපු කැපකිරීම වෙච්ච මහන්සිය මේකේ තියෙන අමාරුව. දැන් ඔයා හිතන්නකෝ දැන් ඔලිම්පික් නෙමෙයි ඒෂියන් ගේම්ස් ගෝල්ඩ් මෙඩල් එකක්වත් ගන්න බැරි තරන්නේ. ඒෂියන් චැම්පියන්ෂිප් දිනන්න පුළුවන්. මොකද අර ඒත් අර චීනියාවොත් අපේට දිනන්න බෑ. ඉන්දියාවවොත් අපේට දිනන්න බෑ. හැබැයි අර මාධ්‍යනුත් පෙන්නනවා සමහර වෙලාවට මේ රම්පදක්කම් අරගෙන මෙච්චරක් දුවලා කියලා. සමහර අවස්ථා තුලදී මම ක්‍රීඩා අමාත්‍යාංශ උපදේශක හැටියට ඉඳලා කතා කරද්දී මම ඇමතුමා වෙනුවෙන් ක්‍රීඩිකාව පිළිගන්න ගියලා ඇත්ත ක්‍රීඩාවේ මට තියෙන දැනීමත් එක්ක මම ඒ අවබෝධයත් එක්ක කතා කරපුවාම මට කුහකකම කිව්වා. හැබැයි ඒක නෙමෙයි මේකේ තියෙනවා ඔයා ක්‍රීඩිකාවක් හැටියටත් ඉඳලා තියෙනද දන්නවා. ඕනම ක්‍රීඩාවක ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. පරිසාධන මට්ටමක් තියෙනවා. තරඟවල වටිනාකමක් තියෙනවා. දකුණු ආසියාතික ශූරතා ආසියාතික පොදු රාජ්‍ය මණ්ඩලීය ලෝකමල්ල ක්‍රීඩා ශූරතාවලිය ඔලිම්පික් මෙහෙම තමයි යන්නේ පියවරෙන් පියවර. ඉතින් මේ නිකන් සාමාන්‍ය නිකන් මොකක් හරි එකකට ගිහිල්ලා ආවහම ඒ ළමයිට අසාමාන්‍ය විදියට අර එහෙම කරන්න නරකයි. ඒ සියල්ලක් එක්ක ඇත්තටම ක්‍රීඩාවේ මට වගේම අනිත් ක්‍රීඩකයින්ටත් අසාධාරණීම තමයි වෙන්නේ. අපි එතෙන්ට එමු සුසේ. මම ඒ කාරණා තමයි කියන්න බැලුවේ. මොකද මේ පදක්කම මම කිව්වේ රන්ද රිදීද ලෝකෙද කියන එක නෙමෙයි අපේ රටට තියෙන වැදගත්කම. මොකද ඇමරිකාව ගත්තොත් ඕස්ට්‍රේලියාව ගත්තොත් එංගලන්තේ ගත්තොත් ඒගොල්ලන්ට පදක්කම් වැහි තියෙන්නේ. වහිනවා. ඒ කියන්නේ මීට් එක පටන් ගත්ත වෙලේ ඉඳලා මේගොල්ලන්ට පදක්කම් එනවා. අපිට ආසියාවටම තියෙන එකම කාන්තා පදක්කම ඔලිම්පික් පදක්කමක් කෙටි දුර ධාවනයේ. එතකොට මේ පදක්කමට වටිනාකමක් දෙන්න තරම්වත් අපේ බලධාරීන්ට මේ වෙනකම් ඒක කතා කරලා කියන්නවත් බැරි තරම් කුහකකමක් නේ. ඔව්. කෙටි දුර ඉසව්වකින් මේ ඉතිහාසයේ තුල ශ්‍රී ලංකාවේ අරකාපලින් උඩුවකින් ආව සුසන්තිකා ඔලිම්පික් පදක්කමක් ගත්තයි කියන එකවත් කියන්න තරම් බැරුව කියා ජාතික ඔලිම්පික් කමිටුවට. අපේ මොනෑම ආයතනයකට ක්‍රීඩාව නියෝජනය කරන ක්‍රීඩකයෝ බාරව ඉන්න කිසිම කෙනෙකුට කොන්දක් ආවේ නැහැ කිසිම නිලධාරියෙකුට මේ ආසියාවේ කෙටිදුර ඉසව්වකින් ඔලිම්පික් පදක්කමක් ගත්ත එකම ශ්‍රී ලාංකීය ක්‍රීඩිකාව කියලාවත් කියන්න කිසිම නිලධාරියෙකුට අද වෙනකන් කොන්දක් ආවේ නැහැ. අද වෙනකන්. ඉතින් ඒක නිසා හරි කනගාටුයි ක්‍රීඩාවට හරි වටිනාකමක් ලැබෙන්නේ නැහැ. අපේ මිනිස්සු දෙන්නේ නැහැ. ඔව් දැන් අපි පුලා මාධ්‍යවේදීන් හැටියට මෙයා ක්‍රීඩකේ ක්‍රීඩාංගණයට ගිය තැන ඉඳලා ඒ ජයග්‍රහණ ඉවර වෙලා ඒක සමරන තැන නිකන් එතන ඉඳලා අපි මාධ්‍යවේදීන් හැටියට මේ අවස්ථාවෙත් අපි ඒක වසරෙන් වසර අපි මතක් කරනවා. මොකද ශ්‍රී ලංකාවට ක්‍රීඩා ජයග්‍රහණ ගොඩක් නැහැ ලෝක මට්ටමේ. එකම සාධකයක් මේක අනිත් එක තමයි ක්‍රිකට් වර්ල්ඩ් කප් එක. ක්‍රිකට් වර්ල්ඩ් කප් එක සාමූහික එකක්. ඒ කියන්නේ කණ්ඩායම් තරඟයක්. හැබැයි ඉන්ඩිවිජුවල් ඒ කියන්නේ තනි පුද්ගලයෙක් හැටියට තරඟ කරලා රටට කීර්තියක් ගෙනාපු කෙනෙකුට එහෙම ගරුත්වයක් දෙන්න තරම් මං හිතන්නේ ඔතන සුසි ඔලිම්පික් කමිටුව වගේම ක්‍රීඩා අමාත්‍යාංශයත් ඔකට වග කියන්න ඕන. මොකද ඔබ දැන් පදක්කමක් දිනලා ආවට පස්සේ ඔබ එන්න මැචුවර්ඩ් වෙනවා. ඔබ පරිණත වෙනවා. ඒතර ඔබට තිබිච්ච අත්දැකීම් ටික අනිත් ළමයින්ට අරන් දෙන්න තරම්වත් ඔබට කිසිම ආරාධනාවක් කරලා ලැබිලා නැද්ද මේ වෙනකම්? නෑ ඉතින් මෙහෙමයි ඇත්තටම මම ඇමතිවරු 10 දිනක 11 දිනක යටතේ මම ওই ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටියා. ඉතින් ගොඩක් වෙලාවට මට හිතෙන්නේ ඒ ගොඩක් අය බයයි අපිත් එක්ක වැඩ කරන්න. ඉතින් සමහරක් වෙලාවට කියනවා මගේ කට කියලා. මොකද මම හරි අවංකයි. මං හරි විවෘතයි. මං ඕපන්ලි කතා කරනවා. ඉතින් මම දන්න දේ තමයි මං කියන්නේ. මම හරි දේ තමයි බොහෝ වෙලාවට මං ආස මන් දෙයක් කරොත් මං තැනකට ගියොත් ඒ සුසන්තිකා තමයි ඒක කරේ. කියලා මං හරි ආසයි මේ ඒකේ ක්‍රෙඩිට් එක ගන්න. ඒකේ ඒ අගය කිරීම ලබන්න මං ආසයි. ඉතින් මට ඕනම අවස්ථාවකදී මට යම්කිසි ඩියුටියක් දුන්නොත් මං ඒ විදිහට තමයි කැමති. ඉතින් ඒක නිසා ඒ කාලේ පුරාවටම ඔය හිටපු උදවිය ගැන මට දැනෙන්නේ මම දන්නේ බොහෝ වෙලාවට ඒගොල්ලන්ගේ තියෙන අඩුපාඩුකම්, ඒගොල්ලන්ගේ තියෙන නොදන්නාකම්, ඒගොල්ලන්ගේ තියෙන හොර වැඩ මේ සියල්ලක් එක්ක ඒගොල්ලෝ කැමතිනේ අපි වගේ චරිතයක් එනවට. එතකොට අර ඒක ලේසියෙන්ම නිරපා දාන්න පුළුවන්.
සුසන්තිකාගේ කට හොඳ නැහැ කියලා. ඉතින් ඇමතිවරු එක 10 දිනක 11 දිනක යටතේ උපදේශිකාව හැටියට කටයුතු කරා. ඇත්තටම ගමට ක්‍රීඩාව ගෙනියන්න ඕනේ රටේ සංවර්ධනයට. ගමට ක්‍රීඩාව ගෙනියන්න නම් රටේ සංවර්ධනයට රටේ දිනපු උදවියට තැනක් දෙන්න ඕනේ. කුමාරි අපේ රටේ ඒෂියන් ගේම්ස් ගෝල්ඩ් මෙඩල් දිනපු නැත්නම් ඒෂියන් ගේම්ස් පළවෙනි දෙවන තුන්වෙනි ස්ථාන තුනේ මොනියම්ම ස්ථානයක් ගත්ත ක්‍රීඩකයෝ කී දෙනාද ජීවත් වෙලා ඉන්නේ? හැම ස්පෝර්ට් එකක්ම ගත්තාම මම අහන්නේ එක 15ක් ඇති. 15කුත් නැති ඇති තරම්. එතකොට මේගොල්ලන්ට බැයිද ආසියාවෙන් එහාට දිනපු ක්‍රීඩකයින්ට හරි රටේ ක්‍රීඩාවේ යම්කිසි වටිනාකම පසුපැලක් පෙළගස්සන්න අනාගත පරම්පරාවට මේ ක්‍රීඩා කරපල්ලා මේ ක්‍රීඩා කරොත් පුදුම තැනක් තියෙන්නේ මේ රටේ සංවර්ධනයට රට ජාත්‍යන්තරයට ගිහිල්ලා ඒ ගෞරවයේ කීර්තිය රටට පෙරලාගෙන එන්න ඒ කණ්ඩායමක් හදන්න නම් මේගොල්ලෝ එවැනි වැඩසටහනක් කරන්න තිබුණා. පළාත් මට්ටමින් බලන්න තිබුණා. එක එක පළාත් වල කවුද ඒෂියන් ගේම්ස් දිනලා තියෙන්නේ? පදක්කම් දිනලා තියෙන්නේ. පළාත් සංවර්ධන අධ්‍යක්ෂක පෝස්ට් එකක් හදන්න තිබුණා. ගෞරවාන්විත තැනක් දෙන්න තිබුණා. ඒෂියන් ගේම්ස් මෙඩල් එකක් දිනපු ක්‍රීඩකයෙකුට. වැදගත් විදියට යන්නේ මෙයා ඒෂියන් ගේම්ස් දිනලා මෙයා තමයි සංවර්ධන අධ්‍යක්ෂක. සංවර්ධන අධ්‍යක්ෂිකාව. නැත්තම් දිස්ත්‍රික් මට්ටමින් ගන්න තිබුණා. ඒ වගේ ක්‍රමවේදයක් හදලා සිස්ටම් එකක් හදලා එහෙම කරන්න තිබුණා. හැබැයි එදා ඉඳලම ඒ ගොඩක් වෙලාවට නිලධාරීන්ගෙත් තිබුණේ කුහකකම. කුහක හිටියෝ මල්ල ක්‍රීඩා සංගමයේ හිටියත් තමන්ගේ අයට පැත්ත ඇත්ත සමහරු. සමහරු තමන්ට ඕන විදිහට ඒ දේවල් ක්‍රියා කරා. මම ක්‍රීඩා කරපු කාල සීමාවේ. ඒ අසාධාරණකම් හමුවේ මම හැම අවුරුදු 15ක මම අපරාජිත ක්‍රීඩිකාවක්. ඒක නිසා මට පුළුවන් වුණා එරෙහිව කතා කරන්න. කට අරින්න. එදා මට බැන්න සුසන්තිකායේ කට හොඳ නැහැ කියලා. හැබැයි දැන් මට ලබා ගන්නවත් මට කාගෙන්වත් සම්මානවත් ගෞරව නාමවත් එපා. මොකද මම දැන් මගේ ළමයි දෙන්නත් එක්ක ජීවත් වෙන්න මගේ අම්මා තාත්තත් මැරිලා ගිහිල්ලා මම මේ රටට ආවේ දරුවෝ දෙන්නගේ අනාගතය වෙනුවෙන්. ඒ හින්දා බය නැතුව මට කිය හැකි අනේ අපේ රටේ ක්‍රීඩාව දියුණු කරන්න නම් මෙන්න මේ වගේ දේවල් විය යුතුයි. ක්‍රීඩාවට වටිනාකමක් දෙන්න. ක්‍රීඩාව හරියට කළමනාකරණය කරන්න. ක්‍රීඩා කරපු කී දෙනෙක් ඔය සභාපතිවරු වුණාද? මල්ල ක්‍රීඩා සංගමයේ හරි ඔලිම්පික් කමිටුව එකේ හරි. හැබැයි සුසන්තිකාලා 10 දෙනෙක් හදන්න කතා කරා හිටපු සභාපතිවරු. හරි. අන්තිමට ඒ හිටපු සුසන්තිකා පමණයි දැන් ඔලිම්පික් සුදුසුකම්වත් ලබන්න කෙනෙක් ඉන්නවද? හැබැයි බොරුවට මේ සමහර වෙලාවට ඔය YouTube වලින් මොනවාන් හරි නාලිකා වලින් කුමාරි දාන්න පුළුවන්. ඒ වුණාට ඔයත් දන්නවා සමහරලාට මාධ්‍යෙන් මේවා කරාට එහෙම ලොකුවට අපේ නෑ. අපේ ක්‍රීඩකයෝ නෑ. අපිට ආසියාවෙන් එහාට යන්න කෙනෙක් නෑ. මේක තමයි තිත්ත ඇත්ත. ඒකට හේතුව තමයි කිසිම වැඩපිළිවෙලක් නෑ. අවුරුද්ද පුරාවට ක්‍රීඩා මේ පුහුණු සංචිතය මේන්ටේන් කරන්න බෑ. කරගෙන යන්න බෑ. එතකොට දැන් ඔලිම්පික් පරිසාදන මට්ටමකට ඔය දැන් තමයි ඔය හෙල්ල විසි කිරීම අපේ ක්‍රීඩකෙක් දෙන්නෙක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ වුණාට ඒ ආව වුණාට ඒ දේවල් ආරක්ෂා කරගන්න අර උදාහරණයක් කිව්වොත් දැන් ඒ ක්‍රීඩකින්ගෙත් වයස ගත්තාම අර වයස අඩු ක්‍රීඩකයෝ ඒගොල්ලෝ හොඳ කැටයමක් කපලා පොලිෂ් කරලා මේක හොඳ වටිනාකමකට ගන්න අපේ අය ප්ලෑන් කරන්න ඕනේ. ෂෝට් ටර්ම් ලොන් ටර්ම් ප්ලෑන් තියෙන්න ඕනේ අපිට. ක්‍රීඩාව දියුණු කරන්න මේක අපේ රටේ තමයි කුඹුරු තියෙන්නේ. හොඳට හාල් තියෙනවා. අපේ රටේ රසම මාළු තියෙන්නේ. පළතුරු, එළවලු. ඇයි අපිට ඒක කරන්න බැරි? ඉතින් මම මේක හිතුවා කවදා හරි කියන්න මට ඕනේ කියලා. හැබැයි දැන් ඒකට අවස්ථාව ඇවිල්ලා මොකද මම දැන් ලංකාවෙමුත් ඇවිල්ලානේ. ඒක නිසා මට බය නැතුව කිය හැකි මේක ජනාධිපතිතුමාට හරි කනට ඇහෙන්න. මොකද මේ වර්තමාන රජයට ජනාධිපතිතුමාට හරි මම යෝජනා කරන්නේ අපේ රටේ මාර දක්ෂයෝ ටිකක් ඉන්නවා මාර ධෛර්ය සම්පන්නයි. ජනාධිපතිතුමාට උනත් තේරෙනවා ඇති මොරාල් එකක් කියන්නේ අභියෝගයක් කරා ගමන් කරන්න අභියෝග ජය ගන්න දක්ෂතාවයක් කරා ඉලක්කයක් කරා කොහොමද ටාගට් එකකට යන්නේ කියන එක ඒ වගේ මාර පිරිසක් අපේ රටේ ඉන්නවා මේ ඉස්සරහට එන પરම්පරාව සහ අනාගත પરම්පරාව. හැබැයි ඒක පෙළගස්සන්න නම් යම්කිසි වටිනාකමක් අගය කිරීමක් මේ ජීවත් වෙලා ඉන්න උදවියට ලබා දිය යුතුයි. නැත්තම් මං හිතනවා මේක මාකට් කරන්න බෑ. හේතුව මොකද? දෙමාපියෝ හැම වෙලාවෙම බලන්නේ උගන්නලා රටකට යවන්න. දැන් මම මොකද්ද කරේ?
මම ලෝක පදක්කම් 4ක් තියෙනවා මට. ලෝක වර්ල්ඩ් චැම්පියන්ෂිප් 2යි, වර්ල්ඩ් කප් 1යි, ඔලිම්පික් 1යි. හැබැයි මම මොකද්ද අවුරුදු 50ක් වෙද්දි මම දරුවෝ දෙන්න තරම් ඕස්ට්‍රේලියාවට ආවා. හේතුව ඇයි? මම මගේ රටේ මට මගේ පුතා රාජකීය විද්‍යාලයට දාන්න මාස 3ක් ගෙදර ඉන්න උනා. මට වරප්‍රසාදයක් නැද්ද ලෝක පදක්කම් 4ක් ගෙනල්ලා මගේ පුතාව රාජකීයකට දාගන්න. එතකොට දුව විශාඛාවට දාගන්න මාස 6ක් ගෙදර හිටියා. හැබැයි මං අතෑරියේ නෑ. මං කොහොම හරි දාගන්නවා කියලා මං ඒ දේ කරගත්තා. ඉතින් ඒ වුණාට අපි එච්චර බැගෑපත් වෙන්න අපි එහෙම බෙගින් වෙන්න ඕනේ නෑ. අපි රටට අපි දිනලා එනකොට රතු පළසින් ගෙනාවේ. අපිට මේවා කරලා උත්සවවල දාලා හැබැයි මේ වෙනකොට උන්නත මලාදවත් කියලා අවුරුදු 25ක් ගත වෙනකොට කුමාරි කවුරුත් දන්නේ මොකද උනේ කියලා. ඉතින් ඒක නිසා මම ඒකයි කිව්වේ මම සමහරක් වෙලාවට කුමාරි මම දේශපාලනයටත් සම්බන්ධ වුණේ මට මේ ක්‍රීඩාවට සේවයක් කරන්න. මොකද මම දන්න දේ දැන් මම මේ ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා මම නොක්ස් ඇත්ලටික් ක්ලබ් එක හරහා මම කරන සේවය මට හිතා ගන්න බෑ අනේ මගේ රටට දෙන්න තිබ්බනා. මොකද ළමයේගේ ඉලක්කයක් කරා ගමන් කිරීම, ඒ ළමයාව දිරිමත් කිරීම. කොහොමද මේ ඉලක්කයකට යන්නේ? මානසික ඒකාග්‍රතාවය. හරි? මේ මොන අඩුපාඩු තිබුණත් ඒ අඩුපාඩුව ලබා ගන්න මම මෙහෙම කරන්නේ. ඉතින් කොහොමද කියන්නේ? මොකද්ද තියෙන්නේ තැන? අපිට ක්‍රීඩා අමාත්‍යාංශය උත්සවයක් තිබ්බත් අපිට ආරාධනා කරන්නේවත් නැහැ. මට මතකයි ජාතික ඔලිම්පික් කමිටුව ඔය බිල්ඩිමක් හදලා ඕපන් කරද්දී අපිට ඉන්වයිට් කරෙත් නැහැ. අපි ඒ කියන්නේ ඔලිම්පික් ගියේ නැති උදුවේ. අනික ඔය ඔලිම්පික්ස් මේ කමිටි එකේ මට මේවා කියන්න ඕනේ. මේවා කුමාරි දාන්න මේ ලංකාවේ මිනිස්සුන්ට ඇහෙන්න. ඇහුණත් වැඩක් නැහැ අඳකුළු බිහිරි අංගවිකල. නමුත් මේවා කියන්න ඕනේ මැරලා යන්න කලියෙන් අනාගතයට කාට හරි ප්‍රයෝජනයක් වෙයි. මොකද මගේ වැඩ පෙන්නලා මගේ කාලය ඉවරයි. ඔය ඔලිම්පික් කමිටු එකේ වැඩ කරන ක්ලාක් ළඟ ඉඳලා අර ඇතැන්ස් වල මොකද්ද ඔලිම්පික් මේ ඉතිහාසය බලන්න ඇතැන්ස් වලට කී දෙනෙක් යවලා තියෙනවද? හැබැයි පදක්කම් දිනපු මම ඇතුළු අපේ ක්‍රීඩා කරපු ඔලිම්පික් නියෝජනය කරපු ක්‍රීඩකයෝ කී දෙනෙකුට දීලා තියෙනවද මේ අවස්ථාව? ඒක නිසා ඕවැ ලේකම්වරු ඔහොම නෙමෙයි දඬු කඳේ ගහන්න ඕනේ මිනිස්සු. හොරු බොරුකාරයෝ. අපේ ශ්‍රමය, අපේ දක්ෂතාවය ඒ සියල්ලක් කියන වරප්‍රසාද මේගොල්ලෝ බොරුවට අපිව යම් යම් අවස්ථා තුලදී අපිව සම්බන්ධ කරගෙන වැඩසටහන් කරනවා මෙහෙම කරනවා කියලා කරගෙන මේගොල්ලෝ ඒවා පිටරට වලට යවලා ෂෝ අප් එක දාලා මේගොල්ලෝ පෙන්නන්නේ මොකද මේක බ්‍රාන්ච් එකක් නේ හෙඩ් ඔෆිස් තියෙන පිටරට. ඒතකොට මේගොල්ලෝ මේ කියන දේ තමයි පිළිගන්නේ. අපේ රට කියන කවුරුත් වෙන කෙනෙක් කිව්වට දෙයක් පිළිගන්නේ නැහැ. හරිද? ඔලිම්පික් කමිටු එක හරහා ඒගොල්ලෝ පිළිගන්නේ ඉන්ටර්නැෂනල් ඔලිම්පික් කමිටු එක පිළිගන්නේ මේගොල්ලෝ කියන එක. ක්‍රීඩා ඇමතුමා හෝ ජනාධිපති කිව්වා කියලා පිළිගන්නේ. ඔලිම්පික් එකට ගියාම පිළිගන්නේ රටේ ජනාධිපති නෙමෙයි. ඔලිම්පික් කමිටු එකේ සභාපති. ඉතින් ඒක නිසා මේගොල්ලෝ එක එක වැඩපිළිවෙළවල් ඔය බොරුවට බීච් එකයිනේ ඔලිම්පික් ඩේ කියලා රෝඩ් රේස් එකක් ගිහලා රනින් ගිහලා මේවා කරලා මේක මාෆියාවක්. මේක මාෆියාවක්. ඒක නිසා අහිංසක අපේ මේ ක්‍රීඩකයෝ දියුණු කරන්න ක්‍රීඩකයන්ට ශක්තියක් ඉන්න ඕක ස්කෝලර්ෂිප් එකක් ආවා. පළවෙනි මාසයේ මට දුන්නේ නැහැ. 2008 කලින් මම නිසා ඔය ස්කෝලර්ෂිප් එන්න කතා කරේ. ඔය එක සභාපතිවරයෙක්ගේ දුවගේ නම කිව්වද නැහැ. අව ස්ප්‍රින්ටර් සුසන්තිකා ජයසිංහ. අව මෙඩලිස්ට් සුසන්තිකා ජයසිංහ කියලා ඔය මිනිස්සු කීතැනක ගිහිල්ලා කියලාද? ඔය මිනිස්සු කීතැනක ගිහිල්ලා අගය කරලාද? හැබැයි ඒ පිටරට ගිහිල්ලා ඒක කියලා ඒගොල්ලන්ගේ වැඩේ කරගන්නවා මිසක් ක්‍රීඩකීන්ට ක්‍රීඩාවට යාපතක් කරන්නේ. හැබැයි මම නම් දන්නේ මම බෞද්ධයෙක් හැටියට මේ ජීවත් වෙලා ඉන්න කෙටි කාලය තුල කට්ටිය ආතල් ගනි, ජොලි ගනි. හැබැයි ඕවා ගෙවන්න විඳවන්න වෙනවා. මොකද අපේ කකුල් බඩ කයුත්ත කැඩෙනකන් දුවලා, අපේ පපුව කැඩෙනකන් මේක හෘද ස්පන්දනේ ඩඩක් ගාලා ගිහිලා පුදුම කැපකිරීමක් කළා අවුරුදු 22ක් ක්‍රීඩාවට එහෙම කරලා අවුරුදු 25ක් ගියා. ඒ ජාතික ඔලිම්පික් කමිටුවට බැරුව ගියා. ක්‍රීඩකයෝ ටික ගෙන්නලා හරි උපහාරයක් හරි තියන්න තරම් කුහකයි. ඒ තරමට දැනීම පහත්. ඒකින්ද වැඩක් නෑ අපේ රටට ඔලිම්පික් කමිටු එකක් හෝ නිලධාරීන්. හැබැයි වාසනාවකට මං හිතනවා මේවා අපේ ජනාධිපතිතුමාගේ කනට ඇසේවා කියලා. මොකද මං හිතනවා කවුරු හරි වගකීම්කට මේවා දැඩි ලෙස වගකීමෙන් කටයුතු කරලා හරි තීරණ අරගෙන අනාගත පරම්පරාවට හරි සාධාරණයක් කරන්න. ඔබට දැනෙනවද මේ වේදනාව? ඇයි මේ කෑ ගහන්නේ? එයාට යමක් ඉල්ලලාද? නෑ. රටට යමක් කරන්න කියලා ඉල්ලන්නේ. ඇයි බලධාරීන්ගේ ඇස් මේ විදිහට වැහිලා තියෙන්නේ? මේ පදක්කමට අවුරුදු 25ක්. අවුරුදු 25ක් කියන්නේ පරම්පරාවක
භාගයක්. එහෙම නැත්නම් කාලක්. ඒතර මේ අවුරුදු 25 ඇතුළත පරම්පරා කීයක් නම් ඉපදිලා ඇද්ද? සුසන්තිකා කවුද කියලාවත් දන්නේ නැති අය ඉන්නවා. මට ඊයේ එක පුතෙක් හම්බුණා. මේ මෙල්බර්න් වලදී. ඒ පුතා මගෙන් ඇහුවා ආන්ටි කොහෙද යන්නේ කියලා ඇහුවා. මම කිව්වා පුතේ අද තියෙනවා සුසන්තිකා ජයසිංහගේ ඉවෙන්ට් එකක් මම ඒකට යනවා කියලා. මොකද්ද කියලා ඇහුවා. මම ඔයා සුසන්තිකා ජයසිංහ දන්නවද කියලා. නෑ ආන්ටි මම දන්නේ නෑ. ඉස්කෝලේ යන කාලේ ශිෂ්‍යත්වයේ ලියනකොට ටීචර් කියලා දුන්න කිව්වා දුවපු එක්කෙනෙක් ඉන්නවා කියලා. එදා තමයි කොයි කෙනෙක් මම ඔයා මොන අවුරුද්දද ඉපදුනේ කියලා. 2003 කිව්වා. එතකොට ඒ දරුවගේ වැරද්දක් නෙවෙයි නේද තියෙන්නේ. දැන් අපි අහලා තියෙනවා කට ඇති පුතයි රුව ඇති දුවයි කියලා. හැබැයි ඒක වැරදි. කට ඇති දුවෙක් හින්දා තමයි අද සුසන්තිකා මෙතන ඉන්නේ. මේ කටින්ද තමයි හැමතැනකම තනියෙන් ඒ අභියෝග ජය අරගෙන ආවේ. සුසන්තිකා මම ඔයාගෙන් අහනවා. දැන් මේ සිද්ධ වෙච්ච දේ වෙලා ඉවරයි. දැන් ඒකට කිසිම තව දෙයක් කියන්න ඕනේ කුමාරි. අපේ ක්‍රීඩාව වෙනසෙන්න හේතුව තමයි ක්‍රීඩාවට දේශපාලනය ආවෙක. ක්‍රීඩාවට දේශපාලනය ආවෙක නිසාම දේශපාලකයෝ මේ සංගම් වලට මේ සභාපතිවරු ලේකම්වරු වෙලා ඒ වගේ ඒත් එක්කම මේකට ඇඟිලි ගහලා ඒ පුජ්‍යලික මොනෑමෝ පටු අරමුණු තමන්ගේ ප්‍රසිද්ධිය හෝ ඒ සියල්ලක් එක්ක මේක පට බැඳගෙන ලින්ක් කරගෙන දේශපාලනයට විතරක් සුසන්තිකා වැරද්ද කියන්න බෑ. දේශපාලඥය කියන්නේ මහජන නියෝජිතයෙක්. හැබැයි දේශපාලඥය ඇවිල්ලා රිංගන තැන ක්‍රීඩා අමාත්‍යාංශය හෝ සංගමය හෝ එතන ඉන්නවා රාජ්‍ය නිලධාරීන් පිරිසක්. ඒගොල්ලෝ අවුරුදු 55ක් වෙනකන් එතන ඉන්න අය. දේශපාලඥය අවුරුද්දෙන් දෙකෙන් ඊළඟ ඡන්දෙන් ගෙදර ගියා. හැබැයි ඒන මිනිස්සෙක් කියන දෙයට නතු වෙන පිරිසක් නම් එතන ඉන්නේ. දේශපාලඥයට අපිට වැරද්දක් කියන්න බෑ. දේශපාලනය යම් කිසියක වැරදි. ඕ නෑ මම කියන්න උත්සාහ කරන්නේ දේශපාලනය ක්‍රීඩාවට ආවෙන් තමයි රටේ හිටපු දැවැන්තම මෙදා තුර ක්‍රීඩාවේ බිහිවෙච්ච ක්‍රීඩක ක්‍රීඩිකාව කාලා දැම්මේ. ඒ හිටපු රජයන් වග කියන්න ඕනේ. අර්ජුන රණතුංග, සනත් ජයසූරිය, සුසන්තිකා ජයසිංහ ඒ අපිව පාවිච්චි කරලා දේශපාලනය හරහා අපෙන් ඡන්ද අරගෙන නැත්තටම නැති කරා. හැබැයි යම්කිසි තැනක් දීලා අපෙන් වැඩක් ගන්න තිබුණ නැත්. ඒ කියන්නේ ඔබ රැවටුණාද ඒද? අපි ඉතින් අපි මොනවද දෙනවා කියලා කිව්වේ? මොනවද බලාපොරොත්තු මොකක්ද? අනිවාර්යයෙන්ම මම ගියේ කාන්තාවට ක්‍රීඩාවට ළමයින්ට කොච්චර දෙයක් අපිට කරන්න පුළුවන්ද? අපි කොච්චර පිළිගත්ත මිනිස්සුද? අපි කොච්චර ආදරණීය? අපි කොහෙවත් රිජෙක්ට් වෙලා අපි කොහෙවත් අප්‍රසන්න වෙච්ච චරිත නෙමෙයි. සනත් අයියා ගත්තත් මම ගත්තත් අර්ජුන අයියා ගත්තත් අපිට මුළු රටේම මුළු රටට ගෞරවයක් ගෙන උදවිය. එතකොට අපිට සේවයක් කරන්න ලේසි. මිනිස්සු අතරට යන්න. අපි එනවා කිව්වොත් කී දෙනෙක් පිට්ටනියට එනවද? එතකොට මේ වැඩක් කරන්න මේ දේශපාලනයේ ඕනේ මිනිස්සුන්ට අවංකත්වයේ තියෙන්න ඕනේ. මේ අවශ්‍යතාවය අනුව තේරුම් අරගෙන ක්‍රියාව ගොඩනගන්න විතරයි තියෙන්නේ. ඒ කියන්නේ ඔබ කියන්නේ ඔයාලව යූස් කරලා ඒගොල්ලන්ගේ ටාගට් එක අනිවාර්යයෙන්ම ඉතින් එහෙමනම් දැන් ඔය සුදුසුකම් නැති කී දෙනෙකුට ක්‍රීඩා ඇමතිකම් දුන්නද? එතකොට සනත් අයියලා කොච්චර ඡන්ද ගත්තද? සනත් අයියලාට දුන්නා වේ නියෝජ්‍ය ක්‍රීඩා ඇමතිකමක්වත්. මේ අර්ජුන අයියට දුන්නා වේ නිකන්වත්. ඉතින් එතකොට අනිත් උදවියට ක්‍රීඩා අමාත්‍ය ප්‍රධාන දුරම ලබා දීලා තියෙනවා. ඉතින් ඒක නිසා මේවා කියන්න ඕනේ. මේවා මුළු සමස්ත ක්‍රීඩාවම කෑවා. නැති කරා ක්‍රීඩකයෝ. මොකද සනත් අයියා මම අර්ජුන කියන්නේ එදා මෙදා බිහිවෙච්ච අපි සැබෑම දක්ෂයෝ. අපි පුදුම කැපකිරීමක් කරේ. අපි රට වෙනුවෙන් ක්‍රීඩා කරේ. අපි රටට ගෞරවය ගෙනාවේ. අපේ ශ්‍රී ලංකා දජේ අපි ඉහළ නැංගුවේ. අපි පුච්චලික වාසියක් බැලුවේ නැහැ. හැබැයි අපේ රටේ අභිමානවත්ව ජීවත් වෙන්න, මිනිස්සුන්ට සේවයක් කරන්න, දරුවන්ට අතහිත දෙන්න, ක්‍රීඩාවට යම්කිසි පිටුවාලක් වෙන්න අපිට තියෙන්න ඕනේ යම්කිසි මේ තැන. කවුරු හරි ළමෙක් ඇවිල්ලා කිව්වොත් අනේ මෙහෙමයි අපිට මේ වගේ දක්ෂ දරුවෙක් ඉන්නවා මේ දරුවෝ මේ පාසලට දාගන්න ඕනේ. ඒක අපිට කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඇයි අපි ලෝකයක් දිනලා රටට අවුරුදු 10 15 20 ක්‍රීඩා කරපු උදවිය. එතකොට අපිට පුළුවන් වෙන්න ඕන දෙයක් කරන්න අපේ රටේ. ඉතින් ඒක නිසා මෙන්න මේ වගේ දේවල් ගොඩාක් සිද්ධ වෙලා සමස්ත ක්‍රීඩාවම ඉවර වෙලා. හැබැයි කුමාරි මට ඒ සියලු දෙනා අතර මට කියන්න ඕනේ මොනවා වුණා මට අවශ්‍යම වෙලාවේ මගේ අම්මා තාත්තත් අසනීප වෙලා වයෝවෘද්ධ වෙලා ඉන්න වෙලාවේ මුළු හැමෝටම හොඳ පාඩමක් ඉගෙනුවා. වර්තමාන
ක්‍රිකට් මේ පාලක මණ්ඩල සභාපතිතුමා ක්‍රිකට් එකේ සභාපතිතුමා මොකද මේ ශාම්මිද සිල්වා මහත්තයා මං හරි ආඩම්බරෙන් සිහිපත් කරනවා. මට ජීවිතේට එහෙම පඩියක් හම්බෙලා නැහැ සැලරි එක. ඉතින් මට ඇත්තටම හිතා ගන්නත් බැරි වැටුපක් ලබා දීලා මට යන්න එන්න වාහනයක් දීලා හොඳ වැදගත් විදියට සුසන්තිකා ඔයා තමයි අපේ රටේ ඉන්න ඉහළම කියලා. ඒ කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවටත් වැඩියෙන් මාව උසස් කරලා තියලා කතා කරලා අනික මට කාන්තා ක්‍රිකට් බාරව එතන උපදේශිකාව කන්සල්ට් හැටියට මට එහෙම යන්න වෙලාවක් තිබුණේ නැහැ. මට අස්සම් කරන්න දෙයක් තිබුණේ මට මාර ගෞරවාන්විත ලෝක පුවිත චරිතයක් හැටියට අභිමානවත් මට තැනක් දුන්නා. මම ඒකට මගේ මුළු සමස්ත රටේම ලෝලීන් ඉස්සරහා මම ආචාර කරනවා. ඔබතුමා ඒ දුන්න තැන ඒ දුන්න අවස්ථාව නිසා මගේ අම්මයි තාත්තයි මැරලා යන්න කලින් මට සලකන්න පුළුවන් වුණා. ඒ වගේ අහිංසක ප්‍රාර්ථනාවන් අපි තුල තියෙන්නේ. අපේ රට ඇතුලේ අපේ රටේ දක්ෂයෝ ඉන්න ඕනේ. ඉන්නේ නැති වෙන්නේ හේතුව අර අගේ කළ යුත්තේ අගේ කරන්නේ මොන ඇමතිතුමා ආවත් වැඩක් නැහැ. වටපිටාවේ දේශපාලනයේට සපෝට් එක දෙන අය නෙමෙයි ඉන්න ඕනේ. ක්‍රීඩා අමාත්‍යාංශ ඉන්න ඕනේ ක්‍රීඩා කරපු අය. ක්‍රීඩා පරිපාලනයේට නෙමෙයි ක්‍රීඩා සංවර්ධනයේට. ක්‍රීඩා පරිපාලනයේට වෙනම කට්ටියක් ගන්න පුළුවන් උගත් බුද්ධිමත් ඒ කට්ටිය. අපි ක්‍රීඩා සංවර්ධනයේට ගමට ක්‍රීඩාවට රටේ සංවර්ධනයේට ප්‍රසිද්ධිය ඒ ගෞරවය ඒ දිරිගැන්වීම ඒ මඟ පෙන්වීම ඒ පුහුණුව දෙන්න නම් මේ ක්‍රීඩා කරපු උදවිය අනියුක්ත කරලා ඒගොල්ලන්ට ප්‍රධාන තැන් දීලා දිස්ත්‍රික්ක මට්ටමින් හෝ පළාත් මට්ටමින් හෝ ඊට පල්ලෙහාට පුළුවන් ප්‍රාදේශීය මට්ටමින් කටයුතු කරලා දියුණු කරොත් ඇත්තටම ක්‍රීඩාව මේ දක්ෂයෝ බිහි කරලා ගන්න පුළුවන්. හරි. දැන් ඔබ රට ගැන කලකිරිලා රටට වැඩක් කරගන්න විදියක් නැතුව කලකිරිලා ඔබ ආව ඕස්ට්‍රේලියාවට. ඒ රටයි මේ රටයි අතර දැන් ඔබ මෙහි ඇවිල්ලා ළමයට පුහුණුවීම් කටයුතු කරනවා. ඔබට ඒ ගැන හිතෙන්නේ මොකන්ද? කතා දෙකක් නේ අපේ අය දක්ෂයි. දැන් අපේ ළමයි දක්ෂයි. ඔව්. හරිද? එතකොට අපේ ළමයි දක්ෂ නම් ඒ ළමයිව රැක බලා ගැනීම නේද රජයේ වගකීම. ඉතින් ඒක තමයි මම මේ කියන්නේ. එතකොට ඒ දැන් අපේ ළමයිට දෙයක් සංචිත තියෙනනේ සෑහෙන ප්‍රමාණයක්. ඔව්. ඇහුවත් සංචිත. හැමදාම පත්තරයක් බැලුවොත් ඉතින් මම ඒකනේ කලින් කිව්වේ ඒවා තිබ්බට වැඩක් නෑනේ. සංචිත. ඒවට වග කියන්න ඕනේ සංඝා. ඒ සංචිත වලට වග කියන්න ඕනේ ඒකේ ප්‍රධානියා. ප්‍රධානියට කොන්දක් තියෙන්න ඕනේ. ප්‍රධානියට ක්‍රීඩාව ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. එයාට වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. එයාට පල්ලෙහැන් ඉන්න උදවිය එයාට ඒ වැඩසටහන් පියවරෙන් පියවර ගෙනියන්න පුළුවන් උදවිය සම්බන්ධ කරගන්න ඕනේ. ඒ වගේ මේවට ප්‍රසිද්ධියක් තියෙන්න ඕනේ. ඒවට වටිනාකමක් තියෙන්න ඕනේ. ඒකතොර උදාහරණයක් මල්ල ක්‍රීඩාව. මල්ල ක්‍රීඩාව ගත්තාම ඕකේ මොනවද වෙන්නේ නැත්තේ කියන්නකෝ. ඒකේ මේ එක එක්කෙනාට ඕන විදියට දැන් කරන්නේ. සමහරවල් සිලෙක්ෂන් කමිටිය ගත්තාම බලන්නකෝ. සුදුස්සාක්ක සමහරවල්ලාට කපන අවස්ථා තියෙනවා. හරි සමහරවල්ලාට එක් කරගෙන ගිහිල්ලා දුවන්න ඕන ළමයා නෙමෙයි දුවන්නේ වෙන ළමයි. එදා ඉඳලම සිද්ධ වුණානේ. ඔයදී මමත් නිලධාරීන් එක්ක ආගියු කරලා තියෙනවනේ. ඉතින් ඒ වගේ ඔය අහපු ප්‍රශ්නට ලංකාවේ ඕස්ට්‍රේලියාවේ ළමයිගේ වෙනස ගත්තාම ලංකාවේ ළමයිට දෙයක් කියලා දුන්නාම තේරුම් අරගෙන කරනවා. ඒ ටාගට් එකකට යන්න දඟලනවා. මේගොල්ලන්ට සැප පහසුකම් වැඩි හින්දා මේගොල්ලෝ නිකන් මෙහෙන් ගහලා දාන්නේ. අපේ උදවිය එහෙම නෙමෙයි අපේ ළමයි. අපේ ළමයිට අදිෂ්ඨානයේ තියෙනවා. අපේ ළමයිට ඌමනාව තියෙනවා. මේ ළමයිනුයි එහෙ ළමයිනුයි ගත්තාම අපේ ළමයිට කොච්චර මේ කැම වීමකින් අඩුකම තිබුණත් මේ ළමයිට මොනතරම් සැප සම්පත් තිබ්බත් අපේ ළමයිට දෙයක් කරන්න ගියොත් ඒක හිතට අරගෙන හොඳට කරන්න පුළුවන්. මම ඒක පැහැදිලිව දකිනවා. දැන් මේ ළමයිට සමහර වෙලාවට මේ දෙයක් කිව්වහම තේරුම් ගන්න ටික වෙලාවක් යනවා. ඒ කියන්නේ දැන් දුවන්න ගිහිල්ලා ඉවරලා මම කිව්වොත් මම මේ විසිල් එක ගහනකම් before I call you don't run. ඉතින් එහෙම කිව්වහම අතෙන්ට ගිහිල්ලා මම විසිල් එක මෙහෙම ගහනකොට දුවලත් ඉවරයි. ඉතින් මං කියනවා හැම වෙලාවෙම ස්පෝර්ට් එක ඔයා ස්ටඩි කරන්න ඕනේ. නැතුව මේ දුවන්න විතරක් මේ වෙලාවේ ඔයා කම්පිටිෂන් එක විතරක් කරලා හරියන්නේ නැහැ ට්‍රේනින් එක විතරක්. සමහරවිට මං කියනවා මගෙන් අහන්න ඇයි මේ වර්ක්අවුට් එක දුන්නේ? මේ ඇයි මට දුවන්න කියන්නේ මේක කියලා ප්‍රශ්න කරන්න කියලා මං චූටි ළමයිට කියනවා. හැබැයි අපේ ලංකාවේ එහෙම ප්‍රශ්න කරනවා. සමහරක් වෙලාවදී මම ලංකාවේ පුහුණු කටයුතු වෙච්ච වෙලාවේ ඇයි මිස් මට එච්චර දෙන්නේ මට මහන්සි ඒක අහන්න ඕනේ. එහෙම ප්‍රශ්න කරන්න ඕනේ. ඉතින් ඒක නිසා මම මේ දෙකේ වෙනස දකිනවා. මේ අර හැම වෙලාවෙම ඒගොල්ලන්ට බලාපොරොත්තුවක් කියන එක ටාගට් එකක් කියන එක
ඉලක්කයක් කරා ගමන් කරනවා කියන එක මේ උදවියට අඩුයි. හේතුව මොකද මෙයාලට තැනකට ගියත් එකයි නැතත් එකයි. මේගොල්ලන්ට කන්න තියෙනවා, ඉන්න තියෙනවා, හම්බ කරන්න පුළුවන්. අපේ අයට එහෙම නෙමෙයිනේ. අපේ අය බලන්නේ මේකෙන් හරි ගිහිල්ලා සමස්ත ලංකාව ගිහිල්ලා ජාත්‍යන්තරයකට ගිහිල්ලා කොහොම හරි මේම කරගන්න ඕනේ කියන. ඒක නිසා මේ වැඩපිළිවෙලක් තමයි අවශ්‍ය වෙන්නේ කුමාරි. දක්ෂයෝ ඉන්නේ ලංකාවේ. ඕන තරම් ඒ කියන්නේ අපේ අයට ඕන තරම් ඒ කියන්නේ යුද්ධ තිබ්බ කාලේ වුණත් පීනලා ඇතිනේ මේවා පෙනහළු පුපුරන්න හුස්ම අල්ලගෙන වතුර යටි. එතකොට ඩොංගල බෝම්බයක් අදිනකොට පණ කඩාගෙන දුවලා ඇති හැතැම්ම ගන්න. එහෙම ඒකේ දරුවෝ එහෙම උදවිය තමයි ඔය එන්නේ. එතකොට ඒක සහජයෙන්ම තියෙනවා. පයින් ගිහිල්ලා අර මේ දුර දුවලා එහෙම තියෙනවා. හැබැයි මේක උපමට්ටම් කරන්න මේක දිරිගන්නන්න මෙතන බොරුවනේ යන්නේ. මේක කරන්නේ දැන් අඩුම තරමේ ජාත්‍යන්තර පිට්ටනියක් හදන්න පුළුවන් වුණාද? තියෙන පිට්ටනිය ප්‍රතිසංස්කරණය කරගන්න පුළුවන් වුණාද? කොච්චර කියලාද? දැන් ලෝක පදක්කම් තියා මොන පදක්කම් ගත්තත් පිට්ටනියක් හදන්න කියලා කිව්වා. පිට්ටනිය මට නෙමෙයිනේ මම එතකොට කෙනෙකුට කියන්න පුළුවන් සුසන්තිකා ඉල්ලනවා කියලා. මං අහන්නේ ජාත්‍යන්තර පිට්ටනියක් හදන්න පුළුවන් වුණාද ඔය එදා ඉඳලා හිටපු ඇමතිවරුයි සභාපතිවරුන්ට? කතා කරන්න ඕව අහන්න. ඔව් පිට්ටනි නම් දෙක තුනක් හැදුවා. අපි දන්න ඒක තමයි පිට්ටනි විතරයි. පිට්ටනි විතරයි. මම නම් ඇත්තටම අතිශය සතුටු වෙනවා වැරදි කරපු උදවිය දඩුවම් ලබනකොටත් මම සමහරක් වෙලාවට හොඳ වැඩේ කියන්නේ නැහැ. වරදට දඩුවම් දෙන එක මාර හොඳ වැඩක්. මොකද හේතුව මේ මිනිස්සු කවදාවත් ක්‍රීඩාවට ආව උදවිය නම් කිසිම දෙයක් කරේ නැහැ. මෙන්න මේ මිනිස්සුත් අල්ලලා දඩුවම් දෙන එක අතිශය වැදගත්. මොකද ක්‍රීඩාවේ තමයි වැඩිපුරම වංචාව කරන්නේ. ළමයිට කන්න දෙන එක දෙන්නේ. ළමයිට දෙන අනුග්‍රහකත්වය දෙන්නේ. ළමයිට පිටරට යන්න තියෙන අවස්ථාව දෙන්නේ. මේගොල්ලන්ගේ પરම්පරාව පිටින් යන්නේ. රටාවම තමයි අපි දකින්නේ. එතකොට විලේජ් එකට උනත් දැන් මේ ක්‍රීඩා ගම්මානෙට ඇවිල්ලා බලනකොට මේගොල්ලන්ගේ නෝනලයි, හොර නෝනලයි, තව කට්ටියයි ඔක්කොම අරගෙන ඇවිල්ලා. මේවල් ලැජ්ජයි. මේව ඇත්තට මේ වර්තමාන රජයෙන් හරි මේවා නවත්තන්න. මේවා නවත්තලා අපේ රටේ ඉන්න මේ අහිංසක මේ ගමෙන් එන දක්ෂයෝ ටික ඒගොල්ලන්ව හරියට පරිස්සම් කරගෙන මේගොල්ලන්ව හරියට පෝෂණය කරලා මේගොල්ලෝ ඉලක්කයකට ගෙනියන්න පුළුවන්. ඒ මොකද හරිම ලේසි. අපේ අයට එහෙම ලොකුවට මේවා කරන්න ඕනේ අපේ ජාතිය මහා ශක්ති සම්පන්න ජාතියක්. අපේ ජාතිය මහා ධෛර්ය සම්පන්න ජාතියක්. අපේ ජාතියට ඕනම දුකක් කාගෙන යන්න පුළුවන් ජාතියක්. හැබැයි වෙලා තියෙන්නේ යන්න දෙන්නේ නැහැ. යනකොට කොහෙන් හරි මොකක් හරි එකක් කළා ඒ ළමයාගේ මනස ඇදවට්ට වුණා. එක්කෝ ඒ ළමයාව කපනවා. එක්කෝ ඒ ළමයාට වෙන මොකක් හරි මේ මොනියම්මෝ බාධාවක් ඇති කරලා ඒ ජයග්‍රහණය ඒගොල්ලන්ගේ ඒ යන වැඩපිළිවෙල මේවා කරනවා. ඉතින් මෙතන වෙලා තියෙන්නේ පළවෙනියෙන්ම සුද්ධ කරන්න ඕනේ ප්‍රධානියෝ ටික. ඔලු ටික. සභාපතිවරු ලේකම් ඔය එන කාක්කෝ ටික තමයි සුද්ධ කරන්න ඕනේ. මං පණිවිඩයක් දෙනවා, මැසේජ් එකක් දෙනවා. අනේ දෙයියනි මේ ක්‍රීඩාවට යහපතක් වෙන්න මෙහෙම වේවා. මොකද ඇත්තටම මේ බලාපොරොත්තු තියාගෙන හිටියා මම. ඉතින් මෙහිට ඇවිල්ලා ඉතින් වසරක් වෙනවා. ඉතින් ඒක නිසා මම කියන්නේ යෝජනාවක් හැටියට මේ රජයට ක්‍රීඩා අමාත්‍යාංශෙ ඊට වඩා වෙනස් විය යුතුයි. ඔතන ඉන්න ගොඩාක් ඒ පරණ හිටපු උදවියගේ උනත් පරණ තැටියෙම තමයි යන්නේ. එහෙම කවුරුත් විශේෂ මේකක් කරන්නේ නැහැ. ඒක නිසා කරුණා කරලා අර ක්‍රීඩාව සංවර්ධනය කරන්න නම් ක්‍රීඩකයින්ට වටිනාකමක් දෙන්න ඕනේ. ක්‍රීඩාව වටිනාකම සහ ඒක තුල තමයි කලබනාකාරියත් එක්ක මේ කටයුත්ත කරගෙන යන්න ඕනේ. මං හිතනවා ඒක තුල නම් අපේ දක්ෂය ගොඩාක් බීවේ කියලා කුමාරි අනාගත පරම්පරාවට ඇත්තටම මේ වසර 25 පිරෙන මේ සාකච්ඡාව තුළින් හරි අනේ යහපතක් වෙනවා නම් මොකද මැරලා යන්න කලින් නැත්තම් මැරලා ගියාම මේ ඔය දෙන්න නැති ඔක්කොමත් එක්ක අපිට මේ ඔලිම්පික් ලෝක පදක්කම් දෙන්න කියලා නිදහස් චතුරස්‍රයට මමත් ගෙනල්ලා මැරුණාම දෙයි මේ මොනවද රාජ්‍ය ගෞරවයක්. මට පේන්නේ නැහැ නියනේ. මං ජීවත් වෙලා ඉන්නේ නැති මට බෙහෙත් ටිකක් හරි ගන්න දුන්නා නම් මම මොකක් හරි මට තැනක් තිබ්බනම් සේවයක් කරන්න තිබ්බනම් මං ඒක විඳිනවා. මං ඔලිම්පික් පදක්කම් ලාභිනේ මම මෙහෙමයි ක්‍රීඩා කරන්න දරුවෝ මෙහෙම මොකක් හරි කියලා. අපිට බැයිද ක්‍රීඩක ටික බලා ගන්න මේගොල්ලෝ කන බොන විදිය මේගොල්ලන්ට ට්‍රේනින් කරන්න මේ ටාගට් එකට යන්න කියලා අපිට කොච්චර මේ පාසල් පද්ධතිය දියුණු කරලා ගන්න පුළුවන්ද? ඔබට දැන් මේ කාරණා ටික අනිවාර්යයෙන්ම බලධාරීන් බලනවනේ. බලලා මේ රජයේ විසින් යම්කිසි යෝජනාවක් කරොත් මම කියන විදියට යම්කිසි යෝජනාවක් කරොත් ඔබ බාර ගන්න ලෑස්තිද? ඒක නම්
ඒ කියන්නේ මම කියන්නේ තනතුරක් කියන්නේ ක්‍රීඩාවත් එක්ක යන්න පුළුවන්. එක්ක ජාතික පුහුණු කරුතෝර. එහෙම නැත්තම් ওই ක්‍රීඩා අමාත්‍යාංශේ ඒ හැන්ඩල් කරන්න පුළුවන්. ඔය කියපු ටික දැන් ඔයා කිව්වට ඔය ටික ක්‍රියාවට නක් ගන්න නම් ඔයා එතන ඉන්න ඕන. අවස්ථාව ලැබුණොත් මොකද ඔය පිළිතුර? බාර ගන්නවද? මට එහෙම මොකුත් එක එලාම කියන්න බෑ. හේතුව මොකද මට ලොකු කලකිරීමක් තියෙනවා. මොකද මට අවුරුදු 50ක් දැන්. ඉතින් මට මම අවුරුදු 50ක් වුණාට නෑ මම කතාව කියන්නේ ඔව් ශක්තිය තියෙනවා. මට දෙයක් කරන්න පුළුවන්. නමුත් මම කියන්න ගියේ මට තියෙන එකම බලාපොරොත්තුව තමයි මගේ දරුවෝ දෙන්න. ඉතින් එතකොට මම මගේ දරුවෝ දෙන්න අරන් ආවේ මේ ඇත්තටම මේ දෙන්නාගේ අනාගතය ගැන මොකක් වෙයිද? දැන් මේ වගේ රටකට ආවොත් උදාහරණයක් ලේබර් ජොබ් එකක් කරලා ජීවත් වෙන්න පුළුවන්. මට ඒත් හිතට සනීපයි. හෙට හුස්ම ටික ගියත් ඕනම අම්මා කෙනෙක්ගේ ප්‍රාර්ථනාව තමන්ගේ දරුවට අනේ හොඳක් වෙන්න කියලානේ. ඔයාගේ අම්මා ඔයාට කියන්නේ අනේ පුතේ පරිස්සමෙන් හරියන්න ඕනේ කියලානේ. ඉතින් මමත් ඔයාගේ දරුවට එහෙමයි ආශිර්වාද කරන්නේ. මමත් මගේ දරුවෝ දෙන්නට මම බලාපොරොත්තු වෙන්නේ එහෙම මගේ දරුවෝ දෙන්නට යහපතක් වේවා කියලා. ඉතින් එතකොට මගේ දරුවෝ දෙන්න එක්ක මම මේ රටට ඇවිල්ලා ඒගොල්ලෝ ඉගෙන ගන්න ඒ හැම දෙයකටත් යොමු කරලා අහපව් මං ලංකාවට එහෙම ආරාධනාවක් ලැබුණොත් යනවයි කියන එක ඇත්තටම ඒක මට එක වෙලාවම උත්තරයක් දෙන්න බෑ. හේතුව මොකද මගේ දරුවෝ දෙන්නයි මමයි. එතකොට මම දැන් පසුබිමක් ගොඩ නගාගෙන යනවා. ඉතින් අනික එහෙම වුණත් දැන් මේ රජය හැමදාටම තියෙන්නේ නැහැ. එතකොට මම ජීවත් වෙලා ඉන්න කල්ලා මට ජීවත් වෙන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒ වගේ වැඩසටහනක් දියත් වෙලා මම ජීවත් වෙලා ඉන්න කල්ලා මාව රැක බලාගෙන මට ඉන්න එහෙම පහසුකමක් ලැබෙනවා නම් මං අන්න එතකොට මට බය නැතුව ඕනම දෙයකට අත ගහලා වැඩ කරන්න පුළුවන්. අපි සුසන්තිකා ගැන හැමදාම කතා කරේ ඔලිම්පික් පදක්කම දින්න කියන එක විතරයි. එයාගේ හිතේ කැකෑරෙන දේ, එයා කරන්න බලාපොරොත්තු වෙන දේ, එයා බලාපොරොත්තුෙන් හිටපු දේ, ක්‍රීඩාවට මොකද්ද වෙන්න ඕන, කොහොමද ක්‍රීඩාව නගා සිටවන්නේ, එයා කැමති එයා ජීවත් වෙඳිද්දී එයා දුවපු ට්‍රැක් එකේම තව ළමෙක් දුවනවා දකින්න. මොකද අපි අවුරුදු 1948 පළවෙනි පදක්කම අපි දින්න කියන එක අහලා තිබුණ විතරයි. අපිට දකින්න පින්තූරයක් ඇරදි වෙන අරගෙන රේස් එකක්වත් අපිට දකින්න නැහැ. හැබැයි සුසන්තිකා දුවලා දැන් අවුරුදු 25ක් වෙනවා. සුසන්තිකා තාම ජීවමානයි. තාම ජීවතුන් අතර ඉන්නවනේ. එතකොට එයා කියන මේ ටාගට් එකට කවද්ද අපිට ළමයි ගේන්න පුළුවන්. ඒක මේ බලධාරීන්ට බාරයි. සුසන්තිකා දැන් ඔයාගේ පදක්කමට අවුරුදු 25ක් පිරෙනකොට ඔයා යම්කිසි දෙයක් බලාපොරොත්තු වුණ රටෙන් ඔයාට මොන හරි දෙයක් වෙයි කියලා. හැබැයි ඔයා මේ දිව්වේ ඕස්ට්‍රේලියාවේදී 2000 වසරේදී හැබැයි ඕස්ට්‍රේලියාවේ ඉඳපු මිනිස්සු ශ්‍රී ලාංකිකයෝ එකතු වෙලා ඔයාට ලොකු ගෞරවයක් ලබා දුන්නා. ඒ කියන්නේ පුළුවන් විදියට එයාලට. මොකද ඔබේ වෙලාවේ වැට උඩ හිටියේ මමත් ඒ වැඩසටහන ඉඳපු හින්දා කියන්නේ. මොකද අපිට ඔයා හැමතිස්සම කිව්වේ මේ මම අහද්දි කුමාරි මට ලංකාවෙන් එන්න කියයිද දන්නේ නැහැ. එහෙම වුණොත් මම යනවා කියලා. ඒතකොට අවසාන මොහොතක බලන් හිටියා. හැබැයි අපි ඒක කතා කරන්න ඕනේ ලංකාවෙන් දෙන්නේ නැහනේ. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වාසය කරන ඔබ හැමදාම නිතර හම්බෙන මිනිස්සු. ඒක කරපු ඒ දේ ගැන ඔබට මොකද හිතෙන්නේ? ඔව් පළමුව මේ මම කුමාරී මේ ක්‍රීඩා අමාත්‍යාංශයේ මේ ක්‍රීඩකයේ ක්‍රීඩා ඇමති හැටියට ඉන්නේ හින්දා මං හිතුවේ නෑ ගොළු හදවතක් වෙයි ගොළුෙක් වෙයි අන්දේ බීරෙක් වෙයි කියලා හිතුවේ නෑ මම. හැබැයි ඔය කියන්නේ මම හිතන්නේ නියෝජ්‍ය ක්‍රීඩා ඇමති සුගත් තිලකරත්න ගැනනේ. ඔව් එතකොට ඔලිම්පියන්ස්ලාගේ සංගමයක් තියෙනවා. එතකොට ඔය සියල්ලක් එක්ක මේ මිනිස්සු නිදිද? ඉතින් ඒක අමතක වෙන්න විදියකුත් නැහැ නේද? ඒක එතකොට සමහරක් වෙලාවට ඒගොල්ලන්ගේ හිත්‍රි දෙන්න පුළුවන්. මේක මම කියන්නේ ක්‍රීඩාවේ සංවර්ධනයට මඟ පෙන්වීමට පෙළගැස්වීමට එහෙම වටිනාකමක් එකතු කරන්නේ නැතුව ඒක කරගන්න අමාරුයි. ඉතින් මොකද රජයක් හැටියට හරි ඉතින් අමාත්‍යාංශයක් හැටියට ඒ වගේ කරනකොට. ඉතින් ඒක නිසා මේ මන් දන්නේ නැහැ. ඉතින් මං කාටවත් දොස් කියන්නේ නැහැ. හැබැයි ඉතින් මම ඉතින් ඒ ගැන කනගාටු වෙනවා මට ලැජ්ජයි. මොකද ක්‍රීඩකයෙකුත් එහෙම කරා නම් අනිත් අය ගැන කවර කතාවද? ඒක මට වැඩක් නෑ. මං ඉතින් ආස නෑ. මොකද තව කෙනෙක් කියලා දකින්න ක්‍රීඩකයෙක් කියලා දකින්න මං කැමති නෑ. ඒක මගේ ක්‍රීඩකත්වය. නමුත් අනිත් සමස්ත ක්‍රීඩකයින්ටම සාධාරණයක් ක්‍රීඩකයින්ට යම්කිසි ආශිර්වාදයක් වේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා ක්‍රීඩාවේ නාමයෙන්. හැබැයි මේ ඕස්ට්‍රේලියාවට අවස්ථාවේ මට මේ මෙල්බර්න් නුවර ඉන්න
සෑම ශ්‍රී ලාංකිකයෙක්ම මේ මට දුන්න පිළිගැනීම මේ දුන්න ආශිර්වාදය ඒක සදා අමරණීයයි. මොකද මේක මගේ රිදී ජුබිලිය. අවුරුදු 25ක් ගත වෙන මොහොත. ආසියාවේ කවුරුත් දිනලා නැහැ. මම වරකාපලේ උඩුවකින් ආව අවුරුදු 5ක් මගේ අම්මා මණිපුරගේ බේබිනෝන මගේ තාත්තා එම් ජයසිංහ ඊතරම්ම ශක්තිවන්තව ජාතක කරලා ඒගොල්ලෝ අවුරුද්දක් දැන් වියෝ වෙලා ගිහිල්ලා මට අවුරුදු 50ක් වෙන්නේ නෝ දෙසැම්බර් 17 වෙනිදාට. එතකොට ඒ අගය කිරීම පුදුමාකාර වටිනවා. මට මොකද ඒ ඔලිම්පික් ජයග්‍රහණය කුමාරි අර වයසි මූපරා යන්න තමයි ඒකේ අභිමානිය දැනෙන්නේ. අනේ මං ලෝක ප්‍රසිද්ධ මං ලෝකයක් දිනපු ගෑණියෙක් නේ. මං ලෝක පදක්කම් ගත්ත කෙනෙක් නේ කියන එක. ඉතින් ඒ කිරුල එක්ක මට මේ දුන්න මෙල්බර්න් නුවර ඉන්න මේ අපේ ශ්‍රී ලාංකීය ජනතාව මේ දුන්න ශ්‍රී ලාංකීය අභිමානය මට ආචාර කරනවා හැම කෙනාටම කුමාරිය ඇතුළු නම් ගම් කියන්නේ නැහැ මට එකක් හරි අමතක වුණොත් ඒක හොඳ නැහැ. නිසා ඒකට සහභාගී වෙච්ච ඒ සෑම සහෝදරයෙකුටම සහෝදරියකටම මගේ ක්‍රීඩාවේ නාමයෙන් ගරු කරනවා ස්තුතිවන්ත වෙනවා ඒ දුන්න සතුටට මට මං හරි සතුටුයි. නමුත් මං බලාපොරොත්තු වුණා මං ඉපදිච්ච රට මං හැදුණු රට මම නියෝජනය කරපු රට මට යම්කිසි වටිනාකමක් සමස්ත ක්‍රීඩාව වෙනුවෙන් මම ජීවත් වෙලා ඉන්නේ නැති මට ඒක කරයි කියලා. මොකද 25 කියන එක රිදී ජුබිලිය කියන එක සාමාන්‍යයෙන් ඒක සමරන එකක්. ඉතින් ඒක ආසියාවටම නැති එකක්. මේ ගමකින් කොස්තෙල් පොලොස් කාපු ගොමගේ මැද්දෙන් ආව මම ඒ ගෙනාපු ජයග්‍රහණය අදටත් හරි වටිනාකමක් මගේ රටෙන් මට ලබා ගන්න බැරුව ගියා. ඒක මගේ පෙර අකුසලයක්ද නොලැබීමක්ද? එයි මට ඒක නොදෙන්නේ කියන එක මම දන්නේ නැහැ. ඉතින් ඒ වුණාට මං ඒ දුක හිතේ තියාගෙන මට පුළුවන් විදිහට මං දරුවෝ දෙන්නත් එක්ක ජීවත් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. සුසන්තිකා කියන්නේ ඇත්තටම කියවන්න ඕන පොතක්. පොතක් කියවනකොට තමයි අපිට දැනුම එන්නේ නේද? අපි සාමාන්‍යයෙන් පොතක් කියවලා තමයි අපි දැනුම ලබා ගන්නෙ. ඉතින් කොහොම හරි හැමෝම කතා කරේ 25ක් පිරෙන වෙලාවේ ඉවෙන්ට් එක සහ එදා දුවපු තැන ගැන කොහොමද දැනුනේ? ඒ වෙලාවේ කොහොමද දැන? දැන් ඒක අහන්න ඕන දෙයක් තමයි. හැමෝම අහපු හින්දා තමයි මම එතනින් පිට දෙයක් සුසන්තිකත් එක්ක මේ වෙලාවේ අපේ සාකච්ඡාට යොමු කරගත්තේ. ඇත්තටම වේදනාවෙන් කතා කරේ. මොකද මාත් එක්ක නිතර කතා කරන වෙලාවල් වුණත් එයා හරියට පසුතැවෙනවා මේ ඇයි මගෙන් ප්‍රයෝජනයක් ගත්තේ නැත්තේ සහ දැන් ගන්නෙත් නැත්තේ කියන එක. ඉතින් සුසන්තිකාගෙන් ප්‍රයෝජනයක් නොගත්තත් සුසන්තිකාව පෙන්නලා හරි තව ළමයෙක් එතනට ගේන්න පුළුවන්කම මේ බලධාරීන්ට එනවනම් ඒක තමයි විය යුත්තේ. සුසන්තිකා බොහොම ස්තුතියි ඔබට අපේ ඔස්සෝන් YouTube නාලිකාව වෙනුවෙන් ඔබේ හිතේ තිබෙන දේ ඔබ ක්‍රීඩාවට මොකද කළ යුත්තේ ක්‍රීඩා බලධාරීන් කොහොමද හැසිරිය යුත්තේ කියන පිළිබඳව දැනුවත් කිරීම පිළිබඳව බොහොම ස්තුතියි. අපි නැවත දවසක මේ විදියටම හම්බ වෙමු. හරි. ආයිබෝවන්. බොහොම ස්තුතියි අවස්ථාව දුන්නට. ඇත්තටම අවසාන වශයෙන් කියන්න ඕනේ මේක ජනාධිපතිතුමාට දැනගන්න ලැබෙන්න ඕනේ. ක්‍රීඩා අමාත්‍යාංශයෙන් එදා මෙදා තුර ඇත්තටම ක්‍රීඩකීන්ට එහෙම සාධාරණයක් ඒ සංගම් හරහා හරි කමිටියක හරහා හරි වෙන්නේ නැහැ. මම නිර්භීතව කියනවා. මම මැරෙන්නේ මං ජීවත් වෙලා ඉන්නවා. මං හරි විවෘත ක්‍රීඩිකාවක්, ජව සම්පන්න ක්‍රීඩිකාවක්, රටට ගෞරවය ගෙන නාමයෙන් මම කියන්නේ මෙතන සාධාරණයක් වෙන්නේ නැහැ. මල් පිපෙනවා හැබැයි පිපෙනවට වඩා ඉක්මනින් පර වෙලා යනවා. ඒ හින්දා අපේ දක්ෂයෝ විනාශ වෙලා යන්න දෙන්න එපා. දක්ෂතාවය නැති කරලා දාගන්න දෙන්න එපා. අතිගරු ජනාධිපතිතුමනි අනාගත පරම්පරාවට හරි තැනක් හරි වටිනාකමක් දීලා ක්‍රීඩාවේ මට වඩා ඉහළ ජයග්‍රහණ ලබන්න ඔබතුමා විවිධත්වයෙන් පිරුණු වැඩසටහන් පටන් අරගෙන ක්‍රීඩාව මීට වඩා සංවර්ධනය කරලා ගමට ක්‍රීඩාව ගෙනහිල්ලා ගමේ ක්‍රීඩකයෝ නගරයට ගෙනල්ලා රට ජාත්‍යන්තරයට ගෙනහිල්ලා ඒ ගෞරවය පෙරලාගෙන ඉන්න කටයුතු කරන්න කියන එක මම කියනවා. මොකද ඒ තරම් ශක්ති සම්පන්න ජාතියක් ඉන්නවා. ඉතින් ඒ නිසා සමස්ත ක්‍රීඩාවටම මගේ රටේ ක්‍රීඩාවට මගේ රටේ ක්‍රීඩකයින්ට ජයෙන් ජයම වේවා. මේ සංවත්සරයෙන් පසු හරි සාධාරණයක් ක්‍රීඩකයින්ට ආශිර්වාදයක්ම වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි මේ වැඩසටහනට.